ආයිබෝවන් ළමයි. ඉක්කොන් නමෝකේ ආර්ථික විද්‍යා පන්තියට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි මේ කොටස බලාපොරොත්තු වෙන්නේ මේ ගිෆන් භාණ්ඩ කියන එක හරියටම පැහැදිලි කරන්න. එතකොට ගොඩක් අයට ගැටලුවක් නේ මේ ගිෆන් භාණ්ඩ කොහොමද අඳුනගන්නේ? කොහොමද බාල භාණ්ඩයකින් වෙනස් වෙන්නේ? ගොඩක් අය ඉතින් මේ ප්‍රශ්නේ පටලවා ගන්න. ඒ වගේමයි වීඩියෝ එක අවසන් වෙනකන් ඉන්න අවසානයේ මම මේ භාණ්ඩ වර්ග 3 පිළිබඳවම ආදේශන ආදායම් ප්‍රතිවිපාක මතක තියාගන්න ලේසි ක්‍රමයකුත් කියලා දෙනවා. එහෙනම් විභාගේ හරියටම ගිෆන් භාණ්ඩ අඳුරගන්නේ කොහොමද කියලා අපි බලමු. හරි. මෙන්න ළමයි මම පොඩි වගුවක් හදාගත්තා. ගිෆන් භාණ්ඩ සම්බන්ධව තියෙනවා ආදේශන ප්‍රතිවිපාකය, ආදායම් ප්‍රතිවිපාකය, මුළු ප්‍රතිවිපාකය හා ඉල්ලුම් නීතිය කියලා එකක්. අපි හිත මොනවා හරි භාණ්ඩයක් තියෙනවා. භාණ්ඩයක් තිබුණ ගමන් සාමාන්‍යද බාලද ගිෆන්ද කියලා කියන්න බෑනේ. මේවා ඒ බලපෑම් බලන එක කියන්න වෙන්නේ. ඔන්නම් භාණ්ඩයක් තියෙනවා. මං හිතනවා මේ භාණ්ඩේ තියෙන මිල රුපියල් 10යි 10 ඉඳන් රුපියල් 5ට අඩු වෙනවා කියලා. මිල 10 ඉඳන් 5ට අඩු වෙනවා. ඒක මම ලියා ගන්නවා ආදායම මිනිස්සෙක් දෙන ආදායම රුපියල් ලේසියෙන් මම ලියා ගන්නම් 100යි. හැබැයි ආදායම කියන්නේ අනිකුත් සාධකයක්. ඉතින් මෙතන අපි ආදායම වෙනස් වීම ගැන කතා කරන්නේ නැහැ මේ ප්‍රතිවිපාක කතා කරද්දී. ඔන්න එනවා මිල තියෙනවා 10 ඉඳන් 5ට මිල මොන වෙනවද? ඊතලෙකුත් දාගම මිල අඩු වෙනවා. එතකොට ආදායම තියෙනවා 100යි කියලා. ඔන්න තමයි මුලින්ම ආදේශන ප්‍රතිවිපාකෙට මම යන්න. ආදේශන ප්‍රතිවිපාක පැහැදිලි ගන්න. අපි හිතමුකෝ මේ තියෙන භාණ්ඩෙට තව ආදේශනයකුත් තියෙනවා කියලා. ඒ භාණ්ඩේ මිල ඒකේ මිල රුපියල් 10යි. ඊට පස්සේ 10ම තමයි. මේක ආදේශනයේ මිල. මේක ඇවිල්ලා සලකා බලන භාණ්ඩේ මිල. දැන් මට ප්‍රශ්නයක් එයි මොකක්ද ආදේශනයක් කියන්නේ? කිසියම් භාණ්ඩයකින් ලබා ගන්න පුළුවන් උපයෝගීතාවයම ලබා ගන්න පුළුවන් තවත් භාණ්ඩයක්. මොනාමිකකින් ලිව්වත් ඇට්ලස් එකකින් ලිව්වත් මාකර් දෙකම එකයි. ඒ වගේ ආදේශන තියෙන්නේ white board black board කොකා කෝලා බිව්වත් එකයි පෙප්සි බිව්වත් එකයි මේ වගේ ස්ප්‍රයිට් බිව්වත් එකයි අපේ වෙනත් බීම් වර්ගයක් බිව්වත් එකයි. ඔය වගේ ආදේශන එහෙනම් ඔන්න ආදේශනයක් තියෙනවා සලකා බලන භාණ්ඩ තියෙනවා ආදේශන තියෙනවා. ළමයිනේ සලකා බලන භාණ්ඩ ගත්තත් එකයි ආදේශන ගත්තත් එකයි නේද? සලකා බලන භාණ්ඩේ මිල 10 ඉඳන් 5ට මොන වෙනවද? අඩු වෙනවා. එතකොට මිනිස්සු කල්පනා කරනවා ඒ භාණ්ඩෙම ගත්තු. ඒකෙන් ලැබෙන උපයෝගිතාව ලැබුණු ආදේශනේ. ඒ දවස්වල 10යි දැනුත් 10යි. ඉතින් ආදේශනේ ගන්නවට වඩා හොඳයිනේ සලකා බලන භාණ්ඩේ ගන්න එක. මොකෝ ඒකේ මිල අඩුයි. දැන් මිනිස්සු මොකද කරන්නේ? ආදේශන ගන්නේ නැතුව ආදේශන වෙනුවට සලකා බලන භාණ්ඩ ඉල්ලුම් කරනවා. උදාහරණයක් කොකා කෝලා එකකුත් රුපියල් 10යි කික් කෝලා එකකුත් රුපියල් 10යි. අපි සලකා බලන භාණ්ඩේ කොකා කෝලා එක. කොකා කෝලා එක රුපියල් 10ට දීපිච්ච රුපියල් 5ක් වෙනවා. මිනිස්සු කල්පනා කරනවා ඉතින් දැන් මේ රුපියල් 5ක් කියන්නේ ඉතින් කික් කෝලා එකක් ගන්න රුපියල් 10ක් නෝනනේ. ඒ කියන්නේ කොකා කෝලා එකක් ගන්න වගේ දෙගුණයක සල්ලි ඕනේ. මේක නිසා මිනිස්සු කික් කෝලා ගන්න එක අඩු කරලා ඒකට කොකා කෝලා බොන්න පටන් ගන්නවා. ඇයි? මේ දෙකම ගත්තොත් ලැබෙන්නේ එකම උපයෝගිතාවයක්. ඒකත් ඒ වගේ මේකත් මේ වගේ. ඔන්න එහෙනම් මිනිස්සු මොකද කරන්න ගත්තේ? කික් කෝලා වෙනකොට කොකා කෝලා ගන්න පටන් ගත්තා. හොඳට මතක තියාගන්න ගොඩක් අයට වර්ධින තැනක් ආදේශන ප්‍රතිපාකෙ මේ කික් කෝලා එක නම් සම්බන්ධ භාණ්ඩයේ කිමිල අඩු වෙන්නේ නෑ. ඒක එහෙමමයි 10 නම් 10යි. නමුත් මිනිස්සුන්ට දැනෙන්න ගන්නවා මේ අපි ගත්තු සලකා බලන භාණ්ඩේ මිල අඩු වීම නිසා නිකන් අනිත් භාණ්ඩේ ගණන් වැඩි වගේ. ඕකනේ ආදේ සාපේක්ෂ මිල කියන්නේ. ඔන්නම් සලකා බලන භාණ්ඩේ මිල අඩු වුණා. මිනිස්සු මොකද කරේ? ආදේශන ගන්න එක නැවැත්තුව ඒක සාපේක්ෂව ගණන් වැඩිනේ. ඔන්න සලකා බලන භාණ්ඩේ වැඩියෙන් ඉල්ලනවා. මං හිතනවා ඔන්න එහෙනම් ආදේශන ප්‍රතිපාකයටදී අලුතෙන් අපි හිතමු 10 දෙනෙක් ආවා අපේ සලකා බලන භාණ්ඩේ වෙච්ච කොකා කෝලා බොන්න. එතකොට මේ පැත්තේ අපේ කික් කෝලා මොකද වෙන්නේ? කික් කෝලා බිබී ඉන්න මිනිස්සු 10 දෙනෙක් කඩේට ආවා කොකා කෝලා බොන්න. ඇයි? කොකා කෝලා එකේ මිල අඩු වුණා. තමයිනේ. මිල අඩු වෙනකොට 10 දෙනෙක් එනවා. මිල අඩු වෙද්දි 10 දෙනෙක් එනවා. මිල අඩුයි ප්‍රමාණය වැඩි. මිල අඩුයි ප්‍රමාණය වැඩි කියන්නේ මොන සම්බන්ධයක්ද? ඍණ සම්බන්ධයක්. ඕනනම් ආදේශන ප්‍රතිපාකය
ඍණ විදියටයි ක්‍රියාත්මක වුනේ. දැන් බලමු මේකේ ආදායම් ප්‍රතිවිපාකේ කොහොමද වෙන්නේ කියලා. ආදායම රුපියල් 100නේ. ආදායම රුපියල් 100යි. එහෙනම් ඔන්න මම පළවෙනි ආයෙ හදා ගන්නවා මූර්ත ආදායම. ඒකට කරන් තියෙන්නේ 100 බෙදන්න වෙනවා 10යි. මූර්ත ආදායම කීයද? 10යි. දෙවෙනි වෙලාව අපි හදමු දෙවෙනි අවස්ථාවේ. එතකොට 100 වෙනස් වෙන්නේ නැහැ නාමික ආදායමනේ. හැබැයි මිල කීයද බාණ්ඩේ 5යි. දැන් මූර්ත ආදායම මොකද වෙන්නේ? 20ක් වෙනවා. ඔන්න නම් මූර්ත ආදායම 10 ඉඳන් 20ට වැඩි වුණා. මොකද්ද මේ මූර්ත ආදායම කියන්නේ? මූර්ත ආදායම කියලා අදහස් කරන්නේ අපි ගාව තියෙන නාමික ආදායමින් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. ඔන්න නම් 10 වුණා ඊට පස්සේ කීයක් වෙලාද දැන් 20ක් වෙලා. ඇයි එහෙම උනේ? ආදායම වැඩි වුණාද? නෑ නෑ. ආදායම 100යි. ආදායම ස්ථාවරමයි. හැබැයි මිල අඩු නිසා දැන් ඔන්න ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඕන අපේ දැන් මූර්ත ආදායම 10 ඉඳන් 20 දක්වා වැඩි වෙලා. ඔයා මතක තියාගන්න මේ එකම මේක පොඩි බාල භාණ්ඩ. ඒ කියන්නේ නිකන් අර භාණ්ඩ දෙකට පොඩි බාල භාණ්ඩ ගතියකුත් තියෙනවා කියන එක. ඔයාලා බාල භාණ්ඩ කියන එක පිළිබඳව මම වෙනම වීඩියෝ එකක් කරනවා. ඒකට ඒකෙන් දැනගන්න පුළුවන්. දැන්ට සරලව බාල භාණ්ඩ කියන්නේ ඔයා පෝසත් වෙනකොට ඔයාට ගන්න හිතෙන්නේ නැති භාණ්ඩ. උදාහරණයක් විදියට අපි ගත්තොත් ඉතින් ඔයා සිගරට් බොනවා නම් අපි හිතමුකෝ ඒකට ආදේශනයක් නේ බීඩි කියන්නේ දල වශයෙන්. ඉතින් ඔයා පෝසත් වෙද්දි ඔයා කාර් එකෙන් බහැලා බීඩියක් පත්තු කරගෙන ඇවිදින්න කැමති නෑනේ. අන්න ඒකින්ද අපි කියනවා සිගරට් එක ගත්තම බීඩි පොඩි බාල ගතියක් තියෙනවා කියලා. එහෙනම් මම ඔය කොකාකෝලා හරි මේ කල්පිකොල්ල නිකම්ම සාමාන්‍ය උදාහරණයක් කරගන්නම්. මෙයා හිතන්න මෙතන පොඩි මෙයා වෙනුවට තියෙන තව සුඛෝභෝගී භාණ්ඩිකුත් තියෙනවා. සුඛෝභෝගී භාණ්ඩිකුත් තියෙනවා. එහෙනම් ඔන්න මිල 10 ඉඳන් 5 වෙනකන් අඩු වෙනවා. මිල 10 ඉඳන් 5 වෙනකන් අඩු වෙනවා. මේක නිසා මූර්ත ආදායම මොකද වෙන්නේ? 10 ඉඳන් 20 වෙනකන් වැඩි වෙලා. ආදායම වැඩි කියන්නේ ආ පෝසත්නේ. එයා පෝසත් කියන්නේ එයා වෙන්දගත්තු භාණ්ඩවල තියෙන කැමැත්ත මොන වෙනවද? අඩු වෙනවා. ආදායම අඩු කාලේ ගන්න සමහරක් භාණ්ඩ ආදායම වැඩුණාම වැඩියෙන් ගන්න නෑනේ. සමහරක් අය ආදායම නැති කාලේ මම අර කලින් වගේ බීඩි බොනවා. හැබැයි ආදායම වැඩි වෙනකොට බීඩි බාලයි කියලා හිතලා ඒ වෙනකොට සිගරට් ආදේශ කරන්න පටන් ගන්නවා. ඔන්න ඒ වගේ මෙතනත් එහෙම වෙලානේ නම් මිල 10 ඉඳන් 5ට අඩු වෙනකොට මේ මිනිස්සුන්ගේ මූර්ත ආදායම වැඩි වෙලා තියෙන කලින් ගන්න පුළුවන් 10 නම් දැන් ගන්න පුළුවන් 20ක්ම. එහෙනම් ඒක නිසා හිතන්න මෙයා පෝසත්. මෙයා පෝසත් වුණ නිසා මෙයා මේ භාණ්ඩේ ගන්න එක මේක බාලගතියක් තුනන් ගන්න එක මොනව කරනවද? අඩු කරනවා. මං හිතනවා එතනදී අඩු වෙනවා. මං මේ හිතලා ගියක් දා ගන්නවා 15ක් විතර. හරි. ඔන්න එහෙනම් පළවෙනි එක මං ආයෙ යන මුලට මිල 10 ඉඳන් 5ට අඩු වුණා. එතකොට මිල අඩු වෙච්ච භාණ්ඩ මිනිස්සු වැඩියෙන් ගන්න පටන් ගත්තා. මොකද මිල අඩුයි අර ආදේශන ගන්නවට වඩා හොඳයි කියලා. ඒ අනුව 10 දෙනෙක් ආවා. මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණ නිසා මම හිතන දාගත්තා ඍණ සම්බන්ධයක් කියලා. ඍණ සම්බන්ධයක් කියලා. හරි. එතකොට මේ ආදායම මොකද උනේ? ආදායම මූර්ත ආදායම 10 ඉඳන් 20ට වැඩි වුණානේ. මූර්ත ආදායම වැඩි වෙලා. ඒක හින්දා මෙයාට දැනෙන්න පටන් ගත්ත මම පෝසත් මේ භාණ්ඩේ ගන්න ඕනේ නැහැ. මේ භාණ්ඩේ ගන්න ඕනේ නැහැ. මම පෝසත්නේ. එහෙනම් ඒ භාණ්ඩේ ගන්න එක අඩු කරා කීයක්ද? 15ක්. ඉතින් බලන්නකෝ. මූර්ත ආදායම මොන වෙලාවද මම ලියා ගන්නවා? මූර්ත ආදායම වැඩි වෙලා. ගන්න එක අඩු වෙලා. මොන සම්බන්ධයක්ද? එක වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. මොන සම්බන්ධයක්ද? ඍණ සම්බන්ධය. හැබැයි ඔයාට පේනවද මෙතන වැඩි උනේ කීයද? 10යිනේ. ඍණ වුණාට 10යිනේ. මෙතන කීයක්ද? 15ක්. කවුද බලවත්? ආදායම් ප්‍රතිවිපාකේ බලවත්. දැන් බලමු මුළු ප්‍රතිවිපාකය. මුළු ප්‍රතිවිපාක කියන්නේ මේ කියන ආදේශන ප්‍රතිවිපාකේ ආදායම් ප්‍රතිවිපාකයේ දෙකේම එකතුව. මෙතනදී 10 දෙනෙක් වැඩි වුණා. මෙතන 15 දෙනෙක් අඩු වුණා. මුළු වශයෙන් කීයක්ද? 5ක් අඩු වුණා. 5ක් අඩු වුණා. එතකොට මේ 5ක් අඩු වුණා කියන්නේ මිල මොන වෙලාවක් තිබුණේ? මිල මොකද උනේ? අඩු වුණානේ. මිල අඩු වීම නිසානේ ළමයිනේ ආදේශන ප්‍රතිවිපාකයේ අර්ථය බලපෑමකුත් උනේ. ආදායම් ප්‍රතිවිපාකයේ අර්ථය බලපෑමකුත් උනේ. ඉතින් මිල අඩුයි. මුළු ප්‍රතිවිපාකයේ අර්ථයත් ඉල්ලුම් ප්‍රමාණය අඩුයි. අන්න නම් මිලත් අඩුයි, ඉල්ලුම් ප්‍රමාණයත් අඩුයි කියන්නේ එතන හැදෙනවා ධන සම්බන්ධයක්
කවුරු අතරද? මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර. ඒක නිසා ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක් කියලා අපි ගිෆන් භාණ්ඩ අඳුරගන්න. ඔන්න එහෙනම් බලන්න ගිෆන් භාණ්ඩය ආදේශන ප්‍රතිපාකෙ මොකද උනේ? මිල අඩු වෙද්දී මිනිස්සු මොකද කරේ? ඒ භාණ්ඩ වෙනුවට අපි සලකා බලන භාණ්ඩ ගන්න පටන් ගත්තා. ආදේශන ගන්නෙ නැහැ. කීයක් ආවද? 10 දෙනෙක් ආවා. ඔන්න එතන මිල අඩුයි ඉල්ලුම් ප්‍රමාණය වැඩි. මොන සම්බන්ධයක්ද දෙපැත්තට යනකොට? වෙන සම්බන්ධයක්. මම ආදායම ගත්තා, මූර්ත ආදායම හදාගත්තා. මූර්ත ආදායම වැඩි වෙනවනේ මිල අඩු වෙද්දී. ඉතින් මූර්ත ආදායම වැඩි. නමුත් මේ භාණ්ඩේ බාලයි කියලා හිතලා මිනිස්සු මේක ගන්න එක අඩු කරා. චුට්ටක් නෙමෙයි ගොඩක් අඩු කරා. ඔයාලට පේනෝ නිතරම මෙතනදිත් ඒ අනුව මූර්ත ආදායම වැඩි, ගන්න එක ගොඩාක් අඩුයි. එකක් වැඩි අනිත් එක අඩුයි කියන්නේ මොන සම්බන්ධයක්ද? ඍණ සම්බන්ධයක්. එතකොට ආදේශන ප්‍රතිවිපාකයයි ආදායම් ප්‍රතිවිපාකයයි දෙකම එකතු කරලා හදාගත්තා මුළු ප්‍රතිවිපාකය. එතනදි මොකද උනේ? මිල අඩුයි, දෙක එකතුව ගත්තු ඉල්ලුම් ප්‍රමාණයත් මුළු ප්‍රතිවිපාකයට අඩුයි. දෙකම අඩුයි කියන්නේ එක පැත්තට අන්න අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ මෙහෙමනේ ආදේශන ප්‍රතිවිපාකයයි ආදායම් ප්‍රතිවිපාකයයි වෙන වෙනම පේන්නේ නැහනේ. කඩේ මුදලාලට පේන්නේ මිල අඩු කරා. මම මේ භාණ්ඩේ මිල 10 ඉඳන් 5 වෙනකන් අඩු කරා. කඩේට එන මිනිස්සු 5 දෙනෙක් අඩු වෙලා. මිලත් අඩුයි, ඉල්ලුම් ප්‍රමාණයත් අඩුයි. අනුලෝම සම්බන්ධයක් ඉල්ලුම් නීතියට පටහැනි. එහෙනම් ඔයා කොහොමද ගිපන් භාණ්ඩයක් නිර්වචනය කරන්නේ? ඔයා පටන් ගන්න මෙන්න මේතනින් පටන් ගත්තා නම් වඩාත් හොඳයි. ඒ කියන්නේ මිලයි ඉල්ලුම් ප්‍රමාණය මුළු ප්‍රතිවිපාකයට දෙන ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් පවතින භාණ්ඩ. මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් පවතින භාණ්ඩ. එතකොට මේකේ ආදායමයි ඉල්ලුමයි කොහොමද? ආදායම් ප්‍රතිවිපාකේ රිනනේ. ඒ කියන්නේ ආදායමයි ඉල්ලුම අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධය. එතකොට ඔයා කල්පනා කරා ඉතින් මොකද්ද මේ බාල භාණ්ඩවලත් තිබුණ ආදායමයි ඉල්ලුම ප්‍රතිලෝමයි. ඔව්. බාල භාණ්ඩවලත් තියෙන්නේ ආදායමයි ඉල්ලුමයි ප්‍රතිලෝම සම්බන්ධයක් තමයි. හැබැයි ඔයාට පේනවද මෙන්න මේ කියන ආදේශන ප්‍රතිවිපාකයට වඩා ආදායම් ප්‍රතිවිපාකේ ගොඩාක් ප්‍රබල වෙලා. ඒ කියන්නේ ළමයිනේ අපි අර කියපු භාණ්ඩේ මිල අඩු වීම නිසා මිනිස්සු ආදේශන ගන්න එක නවත්තලා මේ භාණ්ඩේ ගන්න ආවනේ 10 දෙනෙක්. හැබැයි මිල අඩු වීමත් එක්ක සිද්ධ වෙන මූර්ත ආදායමේ වැඩිවීම නිසා මේ මිනිස්සු හිතනවා අපි දැන් පෝසත් කියලා. මෙන්න මේ කියන භාණ්ඩේ ගන්න එක අඩු වෙනව නෙමෙයි ගොඩාක් අඩු වෙලා. ඒ කියන්නේ මෙතනින් වැඩි වෙන ප්‍රමාණය මුළු මුණින්ම නිෂේධනය කරලා දාන්න පුළුවන් තරමට ඉතාමත් ප්‍රබල ඍණ ආදායම් ප්‍රතිවිපාකයක් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඔයා මතක තියාගන්න ගිෆන් භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාකේ ඍණ ආදායම් ප්‍රතිවිපාකේ ඍණ හැබැයි වඩා ප්‍රබල වන්නේ ඍණ ආදායම් ප්‍රතිවිපාකය. ඒක නිසා මම මෙතන පැහැදිලි කරේ මිල අඩු වීම දාලේ විතරයි. මිල අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ කියන්නේ අනුලෝම සම්බන්ධයක්. ඉතින් මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක් නම් ඒක ඉල්ලුම් නීතියට අනුකූල වෙන්න බෑනේ. ඒක ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක්. හරි. ඔන්න එහෙනම් ඔයාලට ගිෆන් භාණ්ඩ සම්බන්ධව කියන්න ඕන ටික මම මෙතනදී කියනවා. මුලින්ම ඔයා කියන්න ඕන ගිෆන් භාණ්ඩයක් යනු මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුලෝම සම්බන්ධයක් පවතින භාණ්ඩ. දෙකට ඔයා කියන්න ඕන මේවායේ ආදේශන ප්‍රතිවිපාකයක් ඍණ ආදායම් ප්‍රතිවිපාකයක් ඍණ. හැබැයි ඒකම කියන්න ඕන වඩාත් ප්‍රබල වන්නේ ඍණ ආදායම් ප්‍රතිවිපාකයයි. ආදේශන ප්‍රතිවිපාකයෙන් ඇතිවන බලපෑම මුළු මුණින්ම නිෂේධනය කරලා දාන්න පුළුවන් මාර විශාල ලොකු ප්‍රබල ආදායම් ප්‍රතිවිපාකයක් ක්‍රියාත්මක වෙනවා. ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවක්. හරි මං එහෙමම අඳ ගන්නම් මේකට තියෙන වක්‍ර දෙක. මුලින්ම අඳිමු ආදායමයි ඉල්ලුමයි. ඔන්න මම ගන්නවා මේ විදියට y qd ආදායමයි ඉල්ලුම අතර තියෙන මොන සම්බන්ධයක්ද? ප්‍රතිලෝම සම්බන්ධයක්. ඊට පස්සේ අපි අඳිමු මිලයි ඉල්ලුම වක්‍රයයි මිලයි ඉල්ලුම වක්‍රයයි p qd ඒ අතර තියෙන මොන සම්බන්ධයක්ද? අනුලෝම සම්බන්ධයක්. ඔන්න ගිෆන් භාණ්ඩ සම්බන්ධව මම ඇඳගත්තා මිල ඉල්ලුම් ආදායම ඉල්ලුම් වක්‍රයකුත් මිල ඉල්ලුම් වක්‍රයකුත්. එතකොට මේ බාල භාණ්ඩත් එක්ක ගත්තොත් මතකතුව කියන්න බාල භාණ්ඩයකත් ආදායම් ප්‍රතිවිපාක ඍණ. එතකොට
ගිෆන් භාණ්ඩයකත් ආදායම් ප්‍රතිවිපාක ඍණ. ඒක නිසා ඕනම ගිෆන් භාණ්ඩයක් බාල භාණ්ඩයක පැටියෙක් වෙනවා. ඒ කිව්වේ ඕනම ගිෆන් භාණ්ඩයක් බාල භාණ්ඩයක් කියන්න පුළුවන්. නමුත් හැම බාල භාණ්ඩම ගිෆන් භාණ්ඩ වෙන්නේ නැහැ. ගිෆන් භාණ්ඩයක් වෙන්න නම් බාල භාණ්ඩයක් වීමට අමතරව එයාගේ තියෙන ඍණ ආදායම් ප්‍රතිවිපාකය වඩා විශාල ප්‍රබල අගයක් අරගන්න ඕන. ඔන්න එහෙනම් මම ගිෆන් භාණ්ඩ කියන එක පැහැදිලි කරා. දැන් බලමු අර මම අන්තිමට කිව්වේ භාණ්ඩ වර්ග ටිකේම කොහොමද ආදේශන ආදායම් ප්‍රතිවිපාක මතක තියාගන්න කියලා. හරි ළමයිනේ. ඔන්න එහෙනම් තියෙනවා භාණ්ඩ වර්ග තුනක්. සාමාන්‍ය භාණ්ඩ, බාල භාණ්ඩ හා ගිෆන් භාණ්ඩ. ආදේශන ප්‍රතිවිපාකය, ආදායම් ප්‍රතිවිපාකය, මුළු ප්‍රතිවිපාකය හා ඉල්ලුම් නීතිය. ඔයාලට මුලින්ම කරන් තියෙන්නේ මේ තියෙන ඔක්කොටම ඍණ දාගෙන යන්න. හරිම ලේසි. ඕන මේකට ඍණ දාගෙන යන්න. එකක් විතරක් සාමාන්‍ය භාණ්ඩවල ආදායම් ප්‍රතිවිපාක විතරක් දාලා. එහෙනම් ඔයාලට දැන් කියන්න පුළුවන් සාමාන්‍ය භාණ්ඩ ආදේශන ප්‍රතිවිපාක ඍණ ආදායම් ප්‍රතිවිපාකය දාන. බාල භාණ්ඩ ආදේශන ප්‍රතිවිපාක ඍණ ආදායම් ප්‍රතිවිපාක ඍණ. ගිෆන් භාණ්ඩ ආදේශන ප්‍රතිවිපාක ඍණ ආදායම් ප්‍රතිවිපාක ඍණ. දැන් ඔයාලට මේ දෙක පොඩ්ඩක් පැටලෙනවා වගේ නම් පුංචි ක්‍රමයක් මම කියන්නේ මෙන්න මේ ඉර ටිකක් ලොකුවට ගහන්න. ඒකේ අදහස බාල භාණ්ඩයක ආදේශන ප්‍රතිවිපාක ඍණ හැබැයි එයා ප්‍රබලයි. හැබැයි ගිෆන් භාණ්ඩය කරනකොට මෙන්න මේ යටින් අද පිර බය නැතුව ටිකක් ලොකුවට ගහන්න. මම ලොකුවට ගන්න එකෙන් අදහස් කරේ එයා ප්‍රබලයි කියන එක නම් ගිෆන් භාණ්ඩයක මොකද වෙන්නේ? ඍණ ආදායම් ප්‍රතිවිපාක මෙයාට වඩා ප්‍රබලයි. මෙයා පුංචිනේ. ඔන්න ඕක මතක තියාගන්න. ඉතින් මුළු ප්‍රතිවිපාක ටික ඍණ වෙයි මෙයා ධන වෙයි. එක මතක තියෙන්න ඕන ඉල්ලුම් නීතියට අනුකූලයි. හැබැයි මෙන්න මෙයා විතරක් ඉල්ලුම් නීතියට පටහැනි. ඉල්ලුම් නීතියට පටහැනි. එහෙනම් ඔන්න ඔයාට ප්‍රධාන වශයෙන් මේ ඉල්ලුම් නීතියට පටහැනි අවස්ථාවකුත් මෙතනදී අඳුර ගන්න පුළුවන් වුණා. කවුද? ගිෆන් භාණ්ඩ. ඔන්න එහෙනම් මේ කොටස හරි. ඒකම මම තව පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද්ද මේ ඉල්ලුම් නීතියට පටහැනි වෙනවා කියන්නේ? ළමයිනේ ඉල්ලුම් නීතියට පටහැනි වෙනවා කියන්නේ අපි ඉල්ලුම් නීතිය කියලා කියන්නේ මීලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධනේ. එහෙම නැතුව මීලයි ඉල්ලුම් ප්‍රමාණය අතර මොන සම්බන්ධයක් හැදුනොත්ද? අනුලෝම සම්බන්ධයක් හැදුනොත්. දැන් මම ඔයාලට පැහැදිලි කරන්නේ ගිෆන් භාණ්ඩවල මීලයි ඉල්ලුම් ප්‍රමාණය අතර අනුලෝම සම්බන්ධයක් හැදෙන විදිය. ඉතින් ওই වගේම තව අවස්ථා දෙකක් අපිට මෙතනදී ගන්න පුළුවන්. එකක් මිලෙන් සමාජ තත්ත්වය මනින අවස්ථා. උදාහරණයක් අපි හිතමු ඔන්න ඔයාලා ඉස්සරහට කවදා හරි දවසක යනෝනේ ජොගින් වලට දුවන්නේ මේ බල්ලෙකුත් එක්කගෙන පාරේ. ඉතින් ඔයා බල්ලෙක් තෝරගන්නකොට හොයා ගන්න ඕන හොඳට දුවන්න පුළුවන් බල්ලෙක් නේද? ඒ කියන්නේ ගමේ බල්ලෙක්. මං කියන්නේ පාරයින් ඉන්න ඔය බල්ලෝ උන් හොඳට දුවන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා කැමති ගමේ බල්ලෙක් එක්ක දුවන්න නෙමෙයි. ඔයා කැමති ඇල්ටේෂන් රොට්වයිලර් එක විදිහ බල්ලෝ ඉන්න මං දන්නේ නැහැ ගැන ලොකු දැනුමක් නැහැ. අන්න ඒ වගේ බල්ලෙක් එක්ක දුවන්න. ටික දුරක් දුවනකොට මොකද වෙන්නේ? කොල්ලට වඩා බල්ලට හති. මිනිස්සුන්ට සිද්ධ වෙනවා මේ බල්ලව ඇදගෙන. නැත්නම් කෙල්ලට සිද්ධ වෙනවා බල්ලව කරේ තියාගෙන එන්න. අවසානයේ සිද්ධ වෙන්නේ වෙන එකක් උනේ තවත් එකක් බලාපොරොත්තු වෙච්ච එක නෙමෙයි. ඉතින් ඇයි මිනිස්සුන්ට බැරි මේ ගමේ ඉන්න බල්ලෙක් අරගෙන හොඳට කන්න බොන්න දීලා උත් එක්ක උදේ පාන්දර දුවන්න යන්න. යනකොට හේතුව මුකුත් නෙමෙයි. එහෙන් බල්ලෙක් එක දිවුවොත් කිසි පොෂ් ගතියක් නැහැනේ. මිනිස්සුන්ට පෙන්වන්න ඕන මිලෙන් සමාජ තත්ත්වය. ඒකින්ද බල්ලගේ ගාන වැඩි වෙන්න එයා හිතනවා මම පෝසත් වෙලා පෙනේ කියලා. මිල වැඩි වෙන ඒවා තමයි වැඩියෙන් අරගන්නේ. පැහැදිලිද? අන්න මිලෙන් සමාජ තත්ත්වය පෙන්නනවා. ඒ වගේමයි දෙවෙනි එක මේ මිලෙන් ගුණත්වයමයි අවස්ථාව. දැන් උදාහරණයක් විදියට අපි හිතමුකෝ ඔයා යනවා කියලා ડોක්ටර් කෙනෙක් ගාවට මොකක් හරි දෙයකට බෙහෙත් ගන්න. එතකොට කියනවා මෙහෙමයි දැන් ඔයාලට කැස්සා වගේ. ඔයා දැන් බය වෙලා ඉන්නවා. ඔයාලට කියන ડોක්ටර් මෙහෙමයි බෙහෙත් වර්ග දෙකක් තියෙනවා. එක පෙත්තක් නම් රුපියල් 100යි. තව එකක් තියෙනවා 200යි. ඔයා කියනවා අනේ ડોක්ටර් මට 200කින් දෙන්නකෝ. ඇයි? ඔයා හිතනවා 200ක බිව්වොත් ඉක්මනට හොඳ වෙයි. ගුණත්වය වැඩි ඇති කියලා. ඉතින් එහෙම මිලෙන් ගුණත්වය මැන්නට පස්සේ ඔයා මොකද කරන්නේ? මිල වැඩි බාණ්ඩ තමයි වැඩියෙන් ඉල්ලන්නේ. ඔන්නෙනම් මම අවස්ථා දෙකක් කෙටියෙන් පැහැදිලි කරා. මිලෙන් සමාජ තත්ත්වය මැනීම, මිලෙන් ගුණත්වය මනින අවස්ථාවවලදීත් මොකද වෙන්නේ? මිල වැඩි වෙද්දි තමයි වැඩියෙන් අරගන්නේ. ඊට අමතරව අපි මේ අද කතා කරපු ගිෆන් භාණ්ඩ. ඉතින් මේ කොටසෙත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් කරන්න. නම් ඔයාලට ඕනම ප්‍රශ්නකට විසඳුම් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්.